සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ අතිශය ධනවත් රජෙක්ගේ රහස්. මේක සරල කතාවක් නෙමෙයි. ලෝකයේ අති විශාලතම රජකමක ඉන්න පුද්ගලයෙක්ගේ දිනපතා ගෙවන සොඳුරුතම ජීවිතයක්. රත්රන්, තෙල්, ගෑස් එක හැම තත්පරයකම ඩොලර් මිලියන ගණන් උපයන ඔහු කවුද? ඔහු ගැන අපි අද කතා කරමු. රැඳී ඉන්න මේ තත්පර කීපයේ විශ්ව රේඛාව සමගින් කියලා ආදරෙන් ඉල්ලා සිටින ඔයාලගෙන්. ලෝකයේ තියෙන ලොකුම වාහන එකතුව තියෙන්නේ කාටද? වාහන 7000ක්. රන්නාලේපිත වාහනත් ඒ අතර. පෞද්ගලික ජෙට් ගුවන් යානා කීපයක් රන්නාලේපිත ගුවන් යානයකුත් සමගින්. බකින්හැම් මාලිගයටත් වඩා ලොකු මාලිගාවක්. ඒක තියෙන්නේ බ්‍රූනයි සුල්තාන්ට. බ්‍රූනයි සුල්තාන් හසනල් බෝල්කියාට. ඔහු තමයි බ්‍රූනයි වල රජු. ටැක්ස් නැති, නොමිලේ අධ්‍යාපනය, නොමිලේ බෙහෙත්, ඒ වගේම නිවාස ඉදිකිරීමට සහන ලබා දෙන, රැකියාවට ශ්‍රමයට සරිලන වැටිප් සමග ප්‍රීතිමත් ජීවිත ගෙවන මිනිස්සු ඉන්න මේ ආසියාවේ බ්‍රූනයි. ඔහු ගැන අපි කතා කරන්න ප්‍රධානම හේතු වුණේ ඉතාමත් සුපෝගභෝගී ජීවන රටාව ගැන. ඔහු හැම තත්පරයකම ඩොලර් මිලියන ගාණක් හම්බ කරන පුද්ගලයෙක්. ඒ වගේම විනෝදාංශයට ලෝකයේ තියෙන වටිනාම වාහන කලෙක්ෂන් එක වාහන 7000ක් තියෙන ඔහුට. ඒ අතර රන් ආලේපිත කාර් වගේම රත්රන් ආලේපිත පෞද්ගලික ගුවන් යානත් ඔහුට හිමි. මේක හිතාගන්න පුළුවන් දෙයක්ද? සාමාන්‍යයෙන් කුමාරයෙක් කොටුණු පළඳින්නේ වයස 40 50ක් පිරුණම කියලා අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඒත් මේ සුල්තාන් හසනයි බෝල්කියා 1967 දී ඔහුට වයස 21 දී රජකම් හිමි වෙන්නේ. බ්‍රූනයි රාජ්‍ය සම්පූර්ණ බලය ඔහුගේ අතට ලැබෙනවා. ඒ තරම් පොඩි වයසකදී. 1967 දීම සුල්තාන් හසනල් බෝල්කියාගේ විවාහය සිදු වෙනවා. ඒ තමුන්ගේ ඥාති සහෝදරියක් වන අනක්සල්ය සමග. ඊට පසු ගුවන් සේවිකාවක්, ඒ වගේම ප්‍රවෘත්ති නිවේදිකාවක්වත් විවාහ කරගන්නවා. දැන් ඔහුට ළමයි 12 දෙනෙක්. ඒ තමයි ඔහුගේ ලෝකය. අපිට පුළුවන් ද සති 3-4කට වරක් මිලියනයක් විතර වියදම් කරලා අපේ කොණ්ඩේ කපන්න? බෑනේ. නමුත් ඔහුට පුළුවන්. මොකද ඔහු තමයි බ්‍රූනයි සුල්තාන්. මේ කොණ්ඩ මෝස්තර ශිල්පියව ගෙන්වන්නේ ලන්ඩනයේ ඉඳලා. සුල්තාන්ගේ පෞද්ගලික ගුවන් යානයකින් සෑම සති 3-4කට වරක්ම ගෙන්වනවා. ඒ එන දවසේ ගුවන් යානයට ගෙවන ටිකට් පතේ සිට ඉහළ පන්තියේ හෝටලයක ඔහුට නමාතැන් පහසුකම්, ආහාර පාන, ඔහුගේ සියලුම අවශ්‍යතාවන් නොමිලේ. එක සුල්තාන්ගේ වියදමින්. අපිට ගෙයක් ගන්න, ගෙයක් මිලදී ගන්න හෝ ගෙයක් හදන්න කොච්චර කාලයක් ගත වේද? ඒකත් ලක්ෂරි නිවාසයක්. ඒත් ඔහු හදනවා බකින්හැම් මාලිගයටත් වඩා විශාල මාලිගයක්. ඩොලර් බිලියන 1.4කින්. මේ මාලිගාවේ බාහිර ගෘහ නිර්මාණ ශිල්පියා වුණේ ලියනාඩෝ වී ලොක්සන්. බිලියන 15ක් වියදම් කළේ කොහොමද කියලා දැන් ඔබට හිතා ගන්නවත් පුළුවන්ද? ඉතාලි කිරිගරුඩ, ග්‍රැනයිට්, චීන සේද, රත්රන් කිරිගරුඩ වර්ගම 38ක්. කිරිගරුඩ වලින්ම පමණක් පඩිපෙළි 44ක් හදලා තියෙනවා. මුළු මාලිගාවම වර්ගාඩි මිලියන 21ක භූමි ප්‍රමාණයකයි පැතිරලා තියෙන්නේ. එහි ප්‍රධාන නිදන කාමර 257ක් වගේම බාහිර නිදන කාමර 1788ක් තියෙනවා. අති සුපෝගභෝගී නාන කාමර 250ක්. අමුත්තන්ට භෝජන ගන්න පුළුවන් විදිහේ ආපන ශාලාවක්. අමුත්තන් 5000කට ඉන්න පුළුවන් එක විට. ඒ වගේම මුස්ලිම් පල්ලියක් 1500කට පමණ ඉන්න පුළුවන් විදිහේ. මේ මාලිගාවේ තියෙනවා මෝටර් රථ 110ක් තියන්න පුළුවන් විදිහේ ගරාජ් එකක්. පෝලෝ සඳහා වායු සමීකරණය කළ අශ්ව ගාලක්. ඒ වගේම ආපන ශාලා, හෝටල්, නාඩ තටාක මේ හැමදේම මේ මාලිගාව තුළ ඇතුළත්. සිහින දකින මිනිස්සු වගේම ඒ සිහින සැබෑ කරගන්න මිනිසුත් මේ ලෝකෙ ඉන්නව නේද?
හැම තත්පරයකටම ඩොලර් ලැබුණොත් කොහොමද? ඔහුගේ මාසික ආදායම පමණ ඩොලර් බිලියන 30. ඔහු රත්සන් වලින් පමණක් සෑම තත්පරයකටම ඩොලර් 103ක් පමණ උපයනවා. සෑම තත්පරයකටම. ලෝකයේම වැඩිම මෝටර් රථ එකතු හිමිව තිබෙන්නේ බ්‍රූනයි සුල්තාන්වරයාට. දළ වශයෙන් කිව්වොත් වාහන 7000ක් පමණ. මේ ඔක්කොම වල වටිනාකම ඩොලර් බිලියන 5ක් ඉක්මවනවා. ඒක අපිට නිකන් හීනෙන් දකින ගාණක් වගේ නේද? ඔහුගේ දැවැන්ත වාහන එකතුවට රෝල්ස් රොයිස් 600ක්, පෙරාරි 450ක් සහ බෙන්ට්ලි 380ක් තියෙනවා. නිෂ්පාදනයට කිසිදාවත් පැමිණියේ නැති මෝටර් රථයක් වන පෙරාරි මිතෝස්ත සුල්තාන් සතුව තියෙනවා ඉන් දෙකක්ම. මේවට වඩා සුපෝගභෝගී ඔහුගේ එකතුවට සම්භාව්‍ය අලු ලැම්බෝගිනි රොකෝ වැනි දුර්ලභ සොයා ගැනීම් රාශියක් ඇතුළත්. පැරණි භාණ්ඩයකට මිලක් නියම කරන්න පුළුවන්ද? පෙරාරි 456 GT වෙනීසිය තමයි ඒක නිපදවලා තියෙන්නේ. මුළු ලෝකෙටම 10යි. එයින් එකකුත් මේ සුල්තාන්ට හිමින්. සුල්තාන්ගේ රාජකීය වාහනය තමයි කැරට් 24 ගෝල්ඩ් ආලේපිත කළ රෝල්ස් රොයිස් කාර් එක. මේ වාහනේ පිටුපස්සේ රන් ආලේපිත කුඩයක් සවි කරලා තිනවා. තමුගේ යටත් වැසියන්ට අතවනමින් මෙහි වාඩි වෙලා යනවට වඩා තවත් රාජකීය දෙයක් තියෙනවද? ඔහු මෝටර් රථවලට පමණක්ම නෙමෙයි කැමති. ගුවන් යානා, ජෙට්, ඔහුගේ පෞද්ගලික එකතුවේ මේ කීපයක්ම තියෙනවා. විශේෂයෙන්ම රන්නාලේපිත ගුවන් යානයක් තියෙනවා. ඒකේ අධිසුපෝගභෝගී නිදන කාමරයක් වගේම නාන කාමරයකුත් ඇතුව. ලෝකේ බොහෝ බිලියන්පතියන් ඉන්නවා. නමුත් ඒ ජීවිත සැපවත් ලක්ෂර විදියට ගෙවමින් පෙන්වමින් ඉන්නේ මේ වගේ සීමිත ප්‍රමාණයක් පමණයි. ඒ අතරින් බ්‍රූනයි සුල්තාන් කියන්නේ බොහෝ විශේෂිත පුද්ගලයෙක්. බ්‍රූනයි සුල්තාන්ගේ ජීවිතය කියන්නේ අපිට හිතාගන්නවත් බැරි දේවල්, ඔහුගේ ජීවිතයේ සාමාන්‍ය දේවල්. අද අපි ඔයාලට ගෙනාව මේ වීඩියෝ එක හොඳද නැද්ද කියලා අපිට කමෙන්ට්ස් කරන්න. අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.